සත්ව ලෝකයේ මිනිසාට හිමි තැන ගැන ඔයාලා දන්නවද? ඉතින් මේ සංකීර්ණ මාතෘකාව ගැන අපි කතා කරමු. ඉතින් අදත් වීඩියෝ එකට යන්න කලින් ඔයා තවමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා අතීතය හරහා විශ්වීය දැනුම සොයා යන ගමනට අපිත් එක්ක එකතු වෙන්න. අපි යමු වීඩියෝ එකට. සත්ව රාජධානියේ මිනිසාට අද්විතීය තැනක් හිමි වෙනවා. මිනිසා සත්වෙකු බව අපි දන්නවා. නමුත් මිනිසා සුවිශේෂී ලක්ෂණයන්ගෙන් හෙබි සත්වෙක්. මිනිසාගේ සම්භවය ගැන කුමන මතිමතාන්තර තිබුණද මිනිසා හා අන්සතුන් අතර ජෛවීය සම්බන්ධතා තියෙනවා. මිනිසාට අන්සතුන්ට මෙන්ම චලනය වීමට, ආහාර පාන ගැනීමට හා ජීර්ණය කිරීමට, වර්ධනය වීමට හා ප්‍රජනනය මගින් මතු පරපුරක් බිහි කිරීමටද හැකියාව තියෙනවා. ශරීරාවේද බලද්දී මිනිසා හා බොහෝ පෘෂ්ඨවංශී සතුන් අතර අස්ථි ආශ්‍රයෙන්, ශාරීරික ඉන්ද්‍රියයන් ආශ්‍රයෙන් හා ජෛව ක්‍රියාවලින් ආශ්‍රයෙන් නොඑක් සම්බන්ධතා තියෙනවා. පෘෂ්ඨවංශිකයන් කියන්නේ කවුද? සත්ව රාජධානියේ ප්‍රධාන උපබෙදීමක් වෙන කොඩේටා වංශයේ උපවංශයක් ලෙස පෘෂ්ඨවංශය හඳුන්වන්න පුළුවන්. සරලව ගත්තොත් පෘෂ්ඨවංශිකයන් කියන්නේ කොඳු ඇට පෙළක් තියෙන සත්ත්ව විශේෂයන් වලට. ඒ අතරට මත්ස්‍යයන්, උභයජීවීන්, උරගයින්, පක්ෂීන් හා ක්ෂීරපාය සතුන් අයිති වෙනවා. වර්තමානයේ වන විට පෘථිවියේ පෘෂ්ඨවංශිකයන් 60,000ක් පමණ ජීවත් වෙනවා. ඉන් සත්ත්ව විශේෂ 5,500ක් පමණ ක්ෂීරපාය සතුන්. අපි අයිති වෙන්නේත් මේ ක්ෂීරපාය සත්ව කොට්ටාශයටයි. ක්ෂීරපාය සතුන් කියන්නේ කවුද? ක්ෂීරපාය සතුන් කියන්නේ අචලතාපි සතුන්ට. ක්ෂීරපාය ගැහැණු සතුන් කුඩා පැටවුන්ට ස්තන ග්‍රන්ථි මගින් කිරි ලබා දී වර්ධනයට දායකත්වය ලබා දෙනවා. අනෙකුත් පෘෂ්ඨවංශිකයන්ට වඩා ක්ෂීරපාය සතුන්ට කාර්යක්ෂමව හැඩගැසුණු ශ්වසන පද්ධතියක් හා රුධිර සංවහන පද්ධතියක් තියෙනවා. ක්ෂීරපාය සත්ව කොට්ටාසයත් අපිට උපවර්ග තුනකට වර්ග කරන්න පුළුවන්. පළවෙනි වර්ගය තමයි ප්‍රොටෝතීරියා. දෙවන වර්ගය තමයි මෙටාතීරියා. තුන්වෙනි වර්ගය තමයි යූතීරියා. මේ වීඩියෝ එක බලන ඔයාලට එන ප්‍රශ්නයක් තමයි මේ උපවර්ග තුනේ අපි අයිති වෙන්නේ මොන වර්ගයටද කියලා. ඉතින් අපි බලමු මානවයා මොන වර්ගයටද අයිති වෙන්නේ කියලා. ප්‍රොටෝතීරියා උපවර්ගයට අයිති වෙන්නේ ඉතා ප්‍රාථමික ක්ෂීරපායින් වන මොනෝට්‍රීම් සතුන්. මේ සතුන් බිත්තර මගින් පැටව බිහි කරලා කිරි වලින් තමයි ඔවුන්ව පෝෂණය කරන්නේ. ඕස්ට්‍රේලියාවේ වාසය කරන ප්ලැටිපස් මීට කදිම උදාහරණයක් විදියට පෙන්වලා දෙන්න පුළුවන්. පැසදාරීන් වන කැංගුරු වැනි සතුන් තමයි මෙටාතීරියා ගණයට අයිති වෙන්නේ. යූතීරියා ලෙස හඳුන්වන්නේ සෙසු සියලුම ක්ෂීරපායින් වන කලලබන්ධධාරී සතුන්ට. මේ කලලබන්ධධාරී සතුනුත් ගෝත්‍ර කිහිපයකට අපිට වර්ග කරන්න පුළුවන්. මාංශභක්ෂක සතුන්, මූසික සතුන්, වවුලන්, තල්මසුන් හා ප්‍රීමාටාවන් ලෙස. දැන් ඔයාලට එන ප්‍රශ්නය තමයි එතකොට මිනිසා මොන ගෝත්‍රයටද එන්නේ කියලා. ක්ෂීරපාය සත්වයෙකු වන මිනිසා ප්‍රීමාටා ගෝත්‍රයට තමයි අයිති වෙන්නේ. මිනිසා ඇතුළුව ප්‍රීමාටා සත්ත්ව විශේෂ 230කට වැඩි ගණනාවක් පෘථිවිය තුල වාසය කරනවා. ප්‍රීමාටා ගෝත්‍රයට අයිති වෙන මිනිසා හෝමෝ ගණයේ සේපියන් විශේෂයට අයිති වෙනවා. අතීතයේ හෝමෝ ගණයට අයත් සත්ත්ව විශේෂ කිහිපයක්ම එකම කාල සීමාවක් තුල වාසය කරලා තියෙනවා. ඒ තමයි අපි දන්න හෝමෝ ඉරෙක්ටස් සහ හෝමෝ ඇගස්ටස් මානවයින්. අතීතයේ මොවුන් සමකාලීනව විසූ හෝමෝ ගණයට අයිති සත්ත්ව විශේෂ දෙකක්. නමුත් වර්තමානයේදී වාසය කරන්නේ හෝමෝ ගණයට ඇතුළත් එකම සත්ත්ව විශේෂයක් විතරයි. ඒ තමයි හෝමෝ සේපියන් හෙවත් නූතන මිනිසා. ඉතින් මේ සත්ත්ව ලෝකයේ වර්ගීකරණ ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ මාතෘකාවක්. ඒ පිළිබඳව අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු. අපි බලමු මිනිසා අනිත් සතුන්ගේ සුවිශේෂී වෙන්නේ කොහොමද කියලා. පෘථිවියේ හැම ජීවියෙක්ටම තියෙනවා උපතින් පස්සේ Taman ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියන සහජ බුද්ධිය. මේ සහජ බුද්ධියට මොලේ ධාරිතාවය බලපානවා. උදාහරණයක් විදිහට චිම්පන්සියෙකු ඉපදෙනකොට 140ක පමණ මොලේ වර්ධනය වෙලා තියෙනවා. ඒ නිසා චිම්පන්සි පැටවුන්ට තමන්ගේ මවගේ ශරීරයේ සමබරව එලිලා ඉන්න පුළුවන් සහජ හැකියාවක් තියෙනවා.
ඉතින් මේ හැකියාවන් ඔවුන්ගේ DNA වලම තියෙන දේවල්. මේ ජීවීන් අවුරුදු මිලියන ගාණක් එකම රටාව තමයි අනුගමනය කරන්නේ. නමුත් මිනිස්සු ඉපදුණු ගමන් කතා කරන්නේ නැහැ. ඇවිදින්නේ නැහැ. මොකද ඉපදෙනකොට ඔවුන්ගේ මොලේ 25% පමණ අඩු ධාරිතාවයකින් තමයි වර්ධනය වෙලා තියෙන්නේ. උපතින් සහජ බුද්ධියක් හා හැකියාවක් මිනිසුන්ට ලැබිලා නැති වුණාට උපතින් පස්සේ තමයි මිනිස්සු සෑම දෙයක්ම ඉගෙන ගන්න පටන් ගන්නෙ. ඒ වගේම ඔවුන්ගේ බුද්ධිය ඉතා වේගෙන් දියුණු වෙන්න පටන් ගන්නෙ. මිනිස්සුන්ට ඉපදුනාට පස්සේ සිතීමේ හැකියාව හා පරිකල්පනය කිරීමේ හැකියාව වර්ධනය වෙන නිසා මිනිසා අනෙකුත් සත්ත්ව විශේෂයන්ගෙන් පැහැදිලිවම වෙනස් වෙනවා. මේ සිතීමේ හැකියාව හා පරිකල්පනය කිරීමේ හැකියාව නිසා මිනිස්සු ඉතාමත් කෙටි කාලයක් තුල දියුණු ශිෂ්ටාචාර, දියුණු තාක්ෂණික උපකරණ, පරිණාමයට අභියෝග කළ හැකි ජෛව තාක්ෂණයකුත් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම අනෙකුත් සත්ත්ව විශේෂ විවිධ කලාපයන් වල විතරක් අපිට දැකගත හැකි වුවත් මිනිසුන්ට සීතල හිම ප්‍රදේශවල වගේම කාන්තාර බිම්වල පවා ජීවත් වෙන්න හැඩගැහෙන්න ඔවුන්ට හැකියාව තියෙනවා. ඒකට මිනිසුන්ට ඔවුන්ගේ ශරීර සැකස්ම වෙනස් කරගන්න ඕනේ නැහැ. අතීතයේදී ප්‍රාථමික තාක්ෂණයක් භාවිතා කළ මිනිස්සු වර්තමානයේදී දියුණු තාක්ෂණික දැනුමක් භාවිතා කරමින් අභ්‍යවකාශයේ පවා තරණය කරලා තියෙනවා. වෙනස් සතුන් සංසන්දනයේදී මිනිසාගේ සත්වයයි සම්මත ලක්ෂණ රැසක් මේ සංස්කෘතිකාංග වලින් යටපත් වෙලා මිනිසාගේ විශේෂ තත්ත්වයන් වඩාත් ඉස්මතු වෙලා තියෙනවා. මිනිසාට උපතින් පස්සේ තියුණු බුද්ධියක් හිමි වෙන නිසා ඒහා බැඳුණු සංස්කෘතිය නිසාම මිනිසා අන් සතුන්ගේ පැහැදිලිවම වෙනස් වෙනවා. මිනිසාටම ආවේනිකුණ දෙයක් තමයි සංස්කෘතිය කියන්නේ. යම් සමාජයක සමාජිකයෙකු වශයෙන් අපි ඉගෙන ගන්න හැසිරීම් රටාව සංස්කෘතිය විදියට හඳුන්වන්න පුළුවන්. සංස්කෘතිය සහජ හැකියාවන් හෝ ජීව මට්ටමින් උරුම වෙච්ච දෙයක් නෙමෙයි. මිනිස්සුන් ඔවුන්ගේ එදිනදා ජීවිතය පවත්වා ගන්නා ආකාරය ගැන සමාජය විසින්ම සම්මත අදහස්, නීති රීති හා විශ්වාසයන් මත ගොඩනැගිච්ච දෙයක්. සංස්කෘතිය පිහිටෙන් මිනිසා සාර්ථකව පරිසරයට හැඩගැසෙනවා. මිනි සමාජ ඉතා සංකීර්ණ හැසිරීම් රටාවලින් තමයි බැඳිලා තියෙන්නේ. මිනිස්සු සූක්ෂම තියුණු ආයුධ, ඇඳුම් පැළඳුම්, ආභරණ, වාසස්ථාන, යාන වාහන ආදී ඔවුන් විසින්ම නිර්මාණය කරගනිමින් පරිහරණය කරනවා. ඒ සංස්කෘතියෙන් ඔවුන් ලබා ගන්න උපදෙස් ඔස්සේ සත්ත්ව ලෝකේ අන්සමාජිකයන් හට මෙවැනි විස්කම් කරන්න බෑ. එසේනම් මිනිසා සුශේෂී ගණයේ සත්වයෙක්. අපිට මේ පැහැදිලි වෙනවා මිනිසා අනිකුත් සතුන්ගෙන් වෙනස් වෙන්නේ වඩා දියුණු මොලයක් තිබීම හා සංකීර්ණ සංස්කෘතියක් හිමිවීම නිසා කියලා. නමුත් මිනිසා මේ වත්මන් දියුණුවයි කියන සම්මත තත්වයට ළඟා වෙලා තියෙන්නේ දිගු පරිණාමීය මගක් ගෙවා මුලදී කායිකව, මානසිකව හා චර්යානුකූලව සරල වූ නොදියුණුත් අවදි පසු කරමින් ක්‍රමෙන් තමයි මේ වෙනස් වීමට ලක් වෙලා තියෙන්නේ. ඉතින් අපිට දැන් සරල අවබෝධයක් ලැබෙනවා සත්ත්ව ලෝකයේ මිනිසාට තියෙන සුවිශේෂී තැන ගැන. අදත් ඔයාගේ අදහස් කමෙන්ට් කරන ගමන් මේ වීඩියෝ එක හොඳයි නම් ඒකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් දවසක මේ වගේ මාතෘකාවක් එක්ක හමු වෙමු. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.